හෙලෝ ගුඩ් මෝනිින් වයිප් කොල්ලෝ වීඩියෝ දෙකක් එඩිට්ටනවා නේද ෆිල්ම් එකක් එඩිට්ටනවා තව යාළුවන්ගේ එකක් එඩිට්ටනවා දැන් අද යාළුවෙක් මේ ගෙදරාව මූ අපිට පාටියක් උපන්දින පාටියක් කියලා කතා කරලා මූ මුළු කාමරේම තීන්ත ගාව ගත්ත අපිට කියලා වෙන්න මේක තමයි අපිට කැත වැඩේ කරේ මූ මොකද්ද කන්න දෙනවා කියලා කතා කරලා මුළු ගෙදරම තීන්ත ගාව ගත්තා මම දැන් අපේ රන්දිල් ඉන්නවා ලසින්දු ඉන්නවා අපේ සවිෂ්ක ඉන්නවා සවින්ද ඉන්නවා අපි දැන් යන්න හදන්නේ මේ අලුත් පොට්ටයක් බාන්න යන්නේ මූණ නම් ගණන් ගන්න එපා මෙයාද ගෙදර ඉන්න ගමන් ආවේ ඔව් ඔය බයික් දෙකම වේගෙන් දුවනම බයික් දෙකම යනවා මෙහෙමයි මචං අපේ දෙන්නගේ වාහන වේගෙන් යනවා බං කන්න දුවේ මගේ මේට මිනිහෙක් කළා ගල් කොයියනේ දාන්නේ මම යන් ඉතින් යනවා ඔක කොහෙද බං යන්නේ වටේ අරුන් හිමීන දැන් අපි හිමීන දැන් අපි නැගිට උදේ මහින් නැගෙති අපි ගියා කවුද දන්නේ කොහෙද අරුන් ගන්න මැප් එක අපිට hina වෙන්නේ වෙනසක් නෑ අපි එකට ඉන්නකොට වැටෙයියා ඉතින් යනවා වාහන කෙනා ඉන්න නාන්නේ බෑ යන්න පුළුවන් දන්නේ නෑ බලමු ඇයි ඇලේ දන්න රබරක් අක්කනේ දැන් කොල්ල බයික් කරලා වැස්සා ඉන්න එඩිට් එකක් පෙන්නන්න යන්නේ මේ වීඩියෝ එඩිට් එකක් මේ අපිට දැන් පුළුවන් 3D AI වලින් එක තැන දෙන්නෙක් මවන්න දෙන්න එක තැන හිතා නේ 3D AI නේ AI තාක්ෂණය කොච්චර දියුණු වෙලාද නේද සවිස්ක අපි දැන් කන්දන දැන් මේව තමයි නගින්න පටන් ගන්න අපි නැගිට උදේ මහිරු නැගිටි බෑග් එක තරන් hina වෙමි යන්නේ පාර දිගට කතා පරණ විහිළු අදත් හදේ පිරේ අලුත්ම සිහිලු කවුද දන්නේ කොහෙටද යන්නේ Google Map එකත් අපිට hina වෙන්නේ වෙනසක් නෑ අපි එකට ඉන්නකොට ලෝකෙම අපේ වෙලා වගේ දැනෙන්නේ අපි යමු අහසට හිතේ hinaරන් පාරේ අතලක සිනමල්හරන් දවස් ගියත් මේ මොහොත නැති වෙන්නේ නෑ අපි ඉන්න තුරු යාළු වෙනස් වෙන්නේ නෑ අපි යමු හිතට සීමා විනගෙන හත වීලා හිතත් බැඳගෙන මතක ගොඩ හැදේ මේ ගමන අතරේ ජීවිත ලස්සන යාළුවෝ අර දාන සත්‍ය ගවේෂකගේ සින්දු සත්‍ය ගවේෂක වෙනවා යන්නේ අඩුවක් හම්බේ ඒක පිටුකෝ කියන දාන්න ඕනේ මොනවද ඉස්සේසල් කරලා ගන්න ඔන්න දැන් අපි හයික් එක නගින්න පටන් ගත්තා ඉතින් ඇත්තටම අපි මේ හයික් එක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව ආවේ දැන් අපි කිලෝමීටර් 2ක් විතර පයින් ආවා ඇත්තටම මහන්සි මොකද කෙලින් හඳුමයි ගොඩක් තිබ්බේ සර්ප එද්දි පොළොංගු දෙන්නෙක් හම්බුණා මගදී ඇතියන්ත අපි ඇචීව්මන්ට් එකට අපි දැන් ලං වෙන ගමන් ඉන්නේ අපි සෙට් කරනවා හති අපි වතුර ගෙනාවෙත් නැහැ AI තාක්ෂණය කොච්චර දියුණු වෙලාද නේද අපි නවතින්නේ නෑ සින්දු කියගෙන
පාර දිගට යා බස් එක ඇතුලේ කොන්සර්ට් එකක් වගේ වීඩියෝ ගහලා රීල් දානවා හොඳටම හොඳේ පොඩි පොඩි රණ්ඩු තේතර මග ඒත් විනා යපහු හිනා වෙලා හැටියටම මේකයි ජීවිතේ රස අද අතලෙක හෙට වෙයි මතක සුවඳ හිමින් ඵලයව අපි වෙන්න පුළුවන් වෙන වෙන පාරවල් තෝරන්න පුළුවන් ඒත් අද ගත්ත මේ ෆොටෝ එකේ විනාව forever දෙන්න පුළුවන් අපි යමු අහසට හිත හිනාරන් අර අතලෙක සිනමල් හරන් දවස් ගියත් මේ මොහොත නැති වෙන්නේ නෑ අපි ඉන්නතුරු යාළුවෝ වෙනස වෙන්නේ නෑ අපි යමු හිනට සීමා බිඳගෙන තෝපි උසට බයකාව දාලා ගියා නේද මතක ගොඩ හැදේ මේ ගමන අතරේ ජීවිතේ ලස්සන යාළුවෝ දෙකක් කරන්න අමාරුවේ ෆෝන් දෙකක් අත් දෙකේනේ අපි යමු අහසට හින අරන් පාරේ අතලෙක සිනමල් හරන් දවස් ගියත් මේ මොහොත නැති වෙන්නේ නෑ අපි ඉන්න තුරු යාළුවෝ වෙනස් වෙන්නේ නෑ අම්මේ මුන්නා ඔව් පාරේ අතලෙක සිනමල් වීරගෙනට වතුරගෙන ආනෑනේ තොපි අපි ඉන්න තුරු යාළුවෝ වෙනස් වෙන්නේ නෑ අපි යමු හිනට සීමා බිඳගෙන මොහොත දීලා හිතත් අඩෝ කොකුණන්නේ හටේ ඒ වගේ මල් පිපිලා ලස්සන White is ඔන්න වෙච්චා කරන් ආව ඉතින් දැන් මුකට වාන්සි දැන් ඉතින් මු ඉඳන් ඉන්නවා අවුලක් නැහැ ඉතින් නයිස් විව් එක නේ කවි පාඩු නැහැ ඉතින් මේ හරිය චූ බරක් දාන්න කිව්වා මට වතුරයක් දෙන්න ඔක්කොම ඒ සටහන් වෙනවා මට වතුරයක් දෙන්න අයියෝ කෝ අයියෝ මට වතුරයක් දෙන්න අයියෝ ඒ වැටියව ගා ඔව් කට්ටිය දැන් අපි යන්න මේ මොකක් බලන්න දන්නේ ලොකු නෙළුම් කුල්ලක් තියනවාද පෙන්නන්න දැන් අපිට ලොලිපොප් දෙයි හිටන් ඔව් කායිද දැන් අපි නෙළුම් කුල්ලක් පෙන්නා මේ ඇතුළට ගියාට පස්සේ ඔක්කොම බලා ගන්න පුළුවන් ඌව මකාපියක් ගා මේ ලස්සනයි අම්මට අන්න ෂූටින් කරන ප්ලේස් ඕකේ කරයි ෂූටින් ඒක ලස්සනයි මේ සුපිරි පොට් එක මම අතනින් එල්ලිලා යනවා ගමු දර වතුර දෙන්න ඉන්නවා ඉතින් වට ලස්සනයි හලෝ මෙහි ඔන්න අපේ යාළුවා අරහේ සෙල්ලම් කරනවා එයා ගාට නැගලා කට්ටිය ඉතින් ඉන්නවා ගන්න පුළුවන් නමෙන් අල්ල ගන්නත් තියෙනවා තව කැලේ ඇතුළට ගියා කිද අයියා අක්කත් එක්ක ගියා කිව්වා මේ ගන්නවා මටත් නගින්න මේ මට මෙතන තැන්නවා වගේ මතක අර සුපර්මෑන් එකක දාන්න මට ටට සවින්ත එකක් තියෙන්නේ අත්තක ගන්න බෑ මචං ආය පුරුලෙන් බාන්න ඒ අය කොච්චර දිනුනලාද මේ ඒ වගේම ඇරයාගේ මුණත් අර ඒ ෆොටෝ ගහියා කරුවා කවින්ද ඔය වෙවුලනවා නෑ පිස්සුද එහෙම වෙවුලන්න බං නොත් කෙරෙන්නේ එක්කලා හිටනවා වැටිලා අපි කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරමුකෝ මේ මතම ක්‍රියේට් කන්ටෙන්ට් ගන්න ටයිම් ස්ලැප් එකක් දෙන්නේ නෑ නිකන් ගලියයි සරණ සුභ සිදි මංගල ගජ තරණ තරණ මන්දර සිඳ බිඳලන තෙදින ඔදින සිහ රජ කේසර රණ මරුත ඡණ්ඩ පරයන සිඳුරාවන තියෙන්නේ දැන්
යන්න කලින්. නෑ නෑ ඌ කිව්වා නෑ. තව දෙන්න මේ සතියෙන් බිසි කියලා කිව්වා. ඒකත් මොකෝ ඒ අපි අර ගල්ට යනවනේ. ඔව් යනවා. ගෑමක් කෑලා. අයියේ විතරයි. එන අයිතිය මෙහෙම ඇති අපි යනවා. ඒ ආකාර මේකක් ඇහිල්ලවා. ඔව්. එනවා පෙන්නට නිකන් අර වෙනම නිකන් වලාකුළු වතුරෙන් ඒ ආශිර්වාද දෙන්නේ. ඔය කෑලි මඩ මුඩද? ඊට අර්පි ඵලයන් ගිහින් එතනට උඩටත් අම්මඩ දිරියා ගෙම තවනේ ඉස්සරහට බලන්න. ආයෙ ඇති වුණා. උඹ තාඩිය ඉස්සරහ ඵලයන් කයින. තව බලයා. කව චූට්ටක් ඈ. තව චුට්ට. ෆොටෝ එකක් ගහගත්තට හරි. තව බලයා. අඩේ හරි දැන් ඔළුව උඩ දින්. කොම් ඵලයක්. අර. පාළුවෙන් ඉන්න සවින්ත පාළුවෙන්. ආවෙන්න ගන්න එපා. මොකද්ද කිව්වේ? මල් කඩනවා. ඕකේ වතුර බොන්න වේද බං? හරි මල ගත්තේ බං උඹ නෙමේ. ආයෙන්න එපා හමු වෙන්න මේ අනාතුරු අයිය නෑ හිතේ විඳවන්න නිරතුරු මේ බහිනවා යකෝ මම බහින්න ඕනේ ෆෝන් එක අල්ලගෙන බහැලා මැරුණොත් තොපි වග කියා අපියව් මාව මරාගෙන කාපියව් No ranked music only, enjoyable fun. Trip with friends. No ranked music only, enjoyable fun. Trip with friends. මං ඇටි කියලා යාළුවෙක් මෙතනට බලාගෙන ඉන්නවා මම අල්ලගන්න මුන් කලින් වීඩියෝ කරන්න කියලා මුන් බෑලා මාව තියලා ගියා කමක් නැහැ ඉතින් අපි උස තැන් වලට බය ආයේ නේ මල්ලි නේද මල්ලි ඕන් අපි ගියා අවුලක් නෑ කවුද ලයිසන් දුන්නේ චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා දෙන්න දීලා සවිනාට පාගයි තියෙන්නේ අපි දැන් ටිකක් එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි බ්ලොග් එක අද ඉවරයි දැන් ගෙදර යන්න හදන්නේ මේ නලසින්දු දැන් ඔව් දැන් ඉවරයි. ඔව් දැන් ඉන්ට්‍රොඩියුස් එක වීඩියෝ කරලා දැන් ගෙදර යන්න හදන්නේ දැන් අර අපි වැඩ ගත්ත ගෙදරින් යන්න හදන්නේ අපි